තක් පපුවක් නැති මිනිසුන්ට ඔයා කොච්චර ආදරය කරන්න ගියත් ඔයාට ඒ තැන්වලදී කවමදාකවත්ම සතුට කියන දේ හම්බුනේ නැහැ නේද? ඔයා සමහරක් විට සංවේදී හිතක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. සමහරක් විට ඒ මිනිස්සු වෙනුවෙන් ඔයා ජීවිතේ කවමදාකවත්ම නොකරපු කැපකිරීම කරා වෙන්න පුළුවන්. කන්නේ නැතුව, බොන්නේ නැතුව ඔයාගේ හැමදේම ඒ මිනිස්සු වෙනුවෙන් ඔයා කැප කරා වෙන්න පුළුවන්. සමහර තැන්වලදී ඔයා වැරදි නොකරත් ඒ මිනිස්සු බනිනකොට ඔයා හැමදේම අහගෙන හිටියා වෙන්න පුළුවන්. ඒ මිනිස්සු වැරදි කරනකොටත් ඒ මිනිසුන් අත්හරින්න බැරුව, ඒ මිනිසුන් අමතක කරන්න බැරුව ඔයා සංවේදී හිතක් තියෙන හින්දා අඬ වැළපෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඇත්තටම සංවේදී හිතක් තියෙන මිනිස්සු පව්කාරයෝ නෙවෙයි. සංවේදී හිතක් තියෙන මිනිස්සු තමයි මේ ලෝකේ හොඳම මිනිස්සු කියලා කියන්නේ. සංවේදී හිත තියෙන මිනිස්සු හැමදාම අඬ දුක් විඳින්නේ නැහැ. ඒ මිනිස්සුන්ගේ ජීවිතේ මොකක් හරි දෙයක් තදින් වැදුණු දවසට ඒ මිනිස්සු ජීවිතේ ගොඩක් දේවල් අමතක කරලා දාන්නේ සදහටමයි. ඒක හින්දා සංවේදී හිත තියෙන මිනිසුන්ගේ ජීවිත සෙල්ලමකට ගන්න යන්න එපා. අපි හැමෝම සන්තෝෂෙන් ජීවත් වෙන්න ආසයි. ආදරයක් ප්‍රේමයක් කියලා කියන්නේ කඩවසම් පිරිමියක් ඉන්නකවත් ලස්සන ගැහණියක් ඉන්නකවත් නෙවෙයි. සර්ව සම්පූර්ණ කෙනෙක් හොයන එකවත් සල්ලි තියෙන කෙනෙක් හොයන එකවත් නෙවෙයි. මොකද සර්ව සම්පූර්ණ මිනිස්සු මේ ලෝකේ කොහෙවත්ම නැහැ. සල්ලි වලට ආදරය කියන දේ මිලට ගන්නත් බෑ. ඇත්තටම ප්‍රේමයක් ආදරයක් කියලා කියන්නේ ඔයාට ගරු කරන, ඔයා ගැන සැලකිලිමත් වෙන, ඔයාව තේරුම් ගන්න, ඔයා ඉන්න එක ගැන ආඩම්බර වෙන, ඔයා ඉන්න විදියට ආදරය කරන, ඔයාව විශ්වාස කරන, ඔයාගේ පොඩි දුකේදීත් පොඩි විහිළුවක් කරලා හරි ඔයාව තේරුම් ගන්න, ඔයාගේ මූණට හිනාවක් ගෙනල්ලා දෙන කෙනෙකු හොයාගන්න එක මිසක් ජීවිතේ දුක් විඳින එකවත් ඇස්සල කඳුළු වේදනාව තියාගෙන ජීවත් වෙන එකවත් නෙවෙයි ආදරේ ප්‍රේමය කියලා කියන්නේ. තමන්ගේ ජීවිතයට කෙනෙක් හොයාගන්න. හැබැයි පොඩ්ඩක් හිතලා බලලා මිනිස්සෙක් ජීවිතයට ලං කරගන්න. දායකවත්ම මිනිස්සෙගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා. මොකද ඒ හැඟීමට පුළුවන් ඒ මිනිස්සව ජීවත් කරවන්න, ඒ මිනිස්සව එකපාරම මරලා දාන්නත් පුළුවන්. මිනිස්සෙක්ට බලාපොරොත්තුවක්, මිනිස්සෙක්ට පොරොන්දුවක් දෙන්න කලින් 100 පාරක් හිතන්න. මේ පොරොන්දුව මට ඒ විදිහටම රකින්න පුළුවන් වෙයිද? මේ මන් දුන්නු බලාපොරොත්තුව මට ඉෂ්ට කරන්න පුළුවන් වෙයිද කියලා හිතන්න. තමන්ට කෙනෙක් ඉන්නකොට, තමන්ට ඇත්තටම ආදරය කරන්න කෙනෙක් ඉන්නකොට, තම වචනකින් හරි කෙනෙක්ට කියලා තියෙනවා නම් මං වාට ඉන්නවා, මං වාට ආදරෙයි කියලා හරි. ඒ කෙනා ඉන්නකොට කවමදාකවත්ම වෙන මිනිසුන්ට හොරෙන් කතා කරන්න, වෙන මිනිස්සුත් එක්ක හොරෙන් සම්බන්ධකම් ඇති කරගන්න යන්න එපා. ඔයා හිතන්නේ සම්බන්ධකම ඇත්තටම ආදරය කරන කෙනාට වුණාම ඒ කෙනාට කොච්චර වේදනාවක්, ඒ කෙනාට කොච්චර දුකක්, තනිකමක්, ඒ කෙනාගේ ඇස්සල කොච්චර කඳුළු පිරෙයිද කියලා. ඒ අවංකවම ප්‍රේම කරන මිනිසුන්ට තමන් දෙන ගින්දර තමන්ටත් දවසක ඒ විදිහටම ඒ ගින්දරෙන් පිච්චෙන්න වෙනවා කියන එක. තමන් බොරුවක් කරනවා නම් 100 පාරක් හිතන්න. මොකද කර්මය කියන දේ පරිසම් දෙන්න ගත්තාම ඔයාට අඬා ගන්නවත් හරියට බැරි වෙයි. ගොඩක් අය හිතන්නේ ටච් මහල කියලා කියන්නේ ආදරේ සංකේතය කියලා. මොකද ෂාජහන් මුන්ටාස්ට ඇත්තටම ආදරය කරා කියලා තමයි ගොඩක් අය හිතන්නේ. හැබැයි ඔයාලා නොදන්න කතාවක් මේක ඇතුලේ තියෙනවා. මරණ මංචකයේ ඉන්නකොට මුන්ටාස් මෙන්න මේ විදිහට කියනවා. මම නුඹේ අග බිසව වූවට තවත් බිසවුන් 6ක් හිටියා. මගේ අයිතිය තනිව විඳිමින් අනිත් අයවත් බදාගත්තා. එකපෝලිමට දරුවෝ වදලම වැහිරි ගියත් පෙරදා 14 වෙනි සැරේටත් නුඹ දරු ගැබක් මගේ කුසට දුන්නා. දරා ගන්නට කොහෙද හයියක් තවත් විඳවනු නොහැකි හන්දා 14 වෙනි දරුවා එක්කම මම මගේ ඇස් පියාගත්තා. මරණ මංචකයේ දිගාවේ හඬන විට නුඹ දුකත් හිතුණා. ආයෙමත් අග බිසව් තනතුර කාටවත් දෙන්නේ නැහැයි කිව්වා. මුළු ලෝකයම පුදුම කරමින් ටච් මහල මගේ නමට හදලා කඳුළු වේලෙන්නටත් කලියෙන් මගේම නංගිව සහේට ගත්තා. හිතත් තලමින් ගතත් තලමින් දුක් දුන්නු හැටි මැවී පෙනුණා. ලොවට රහසින් ටච් මහලයට මගේ කඳුලැලි හුඟක් තිබුණා. මේක අහපුවාට ගොඩාක් දේවල් තේරෙන්නේ නැති. අද වෙනකන් සමහරක් අය හිතාගෙන හිටියේ මේ ලෝකේ තියෙන ලස්සනම
ආදර කතාව තමයි ටච් මහල කියන සංකේතය යට සැඟවිච්ච ආදර කතාව කියලා. නෑ. මේ ලෝකේ තියෙන ලස්සනම සුන්දරම ආදර කතාව තමයි සිද්ධාර්ථ යශෝදරා කියන ආදර කතාව. ජීවිතේ පුරුවන් උපරිම කට්ට කාලා සමහර දවස්වලට හරියට නිින්දක්වත් නැතුව සමහර දවස්වලට හරියට කෑමක්වත් නැතුව තමන්ගේ අනාගතය ගැන හිතලා සමහර මිනිස්සු හරි මහන්සියෙන් කැපවීමෙන් ජීවිතේ දිනනවා. හැබැයි ඒ දිනපු මිනිස්සු දිහා බලාගෙන ඉන්න බැරුව සමහරක් මිනිස්සු කරන්නේ ඒ මිනිස්සුන්ගේ දියුණුව දැක දැක ඒ මිනිස්සුන්ට ඉරිසියා කරන එක. හොඳට මතක තියාගන්න. කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න පුළුවන් හොඳ හදවතක් තියෙන කෙනෙක් වෙන්න. අපිට කොච්චර මිනිස්සු ඉරිසියා කරත් අපිට කොච්චර මිනිස්සු පද හැදුවත් අපිට කොච්චර මිනිස්සු අපේ කකුලෙන් ඇද්දත් අපි දුක් වෙන්න යන්න හොඳ නැහැ. මොකද ඒ මිනිස්සු අපි ගැන තැන් තැන් වල ගිහින් චරිත සහතික දෙන්නේ. අපි ගැන තැන් තැන් වල ගිහින් කතා කරන්නේ. ඒ මිනිස්සු ගැන කවුරුත් කතා කරන්නේ නැති හින්දා. අපි හොඳ බ්‍රෑන්ඩ් එකක් හින්දා. ඉතින් ඒක හින්දා ඔයා දුක් වෙන්න කනගාටු වෙන්න යන්නත් එපා. ඔයාගේ කකුලෙන් අදින්නේ ඒ මිනිස්සුන්ට වැඩි ඔයා ඉහළ තැනක ඉන්න හින්දා. ඉතින් ඔයා නිහඬව ඔයාගේ ගමන යන්න. ඔයා පුළුවන් තරම් ඒ මිනිස්සුන්ගේ දිහා කරුණාවන්ත විදිහට බලන්න. මොකද ඒ මිනිස්සුන්ටත් දවසක තේරෙයි අනේ මම මෙයාලට ඉරිසියා කර කර හිටියා කියලා මට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැනේ කියලා. ඉතින් ඒක හින්දා ඔයා ඔයාගේ පාඩුවේ ඔයාගේ ගමන යන්න. ඔයාට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. හැමදාම hina වෙලා සතුටින් ඉන්න. මේ මං වගේ සතුටින් hina වෙලා ඉන්නවත් ආසයිද? එහෙනම් ඕනවට වඩා කිසිම දෙයක් ගැන හිතන්න යන්න එපා. මොකද හැම දෙයක්ම වෙන්නේ අපේම හොදකට. තනියම ඉන්න එක ඔයාට හරිම පාළුයි බෝරින් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට ඔයාගේ පාළුව මකන්න පුළුවන් වෙන්නේ ඔයාව තේරුම් ගත්ත දවසටයි. මිනිස්සු බනිනවා නේද? ඔයාගේ වැරදි කිය පුළුවන් තරම් ඔයාව හංවඩු ගහනවා නේද? ඔයාව පාගනවා නේද? ඉතින් මිනිස්සු ඕන දෙයක් කියපු දෙන් කියලා ඔයා hina වෙලා ඔයාගේ ගමන යන්න. වටේ ඉඳන් බුරන බල්ලෝ අපිට අදාළම නැහැනේ. කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න යන්න එපා. මොකද බලාපොරොත්තු වීම කියලාම කියන්නේ ලොකුම ලොකු දුකක්. එහෙම වුණාම ඒක ඔයාගේ ඔළුවට ලොකු බරක්. ඉතින් ඒ බරින් ඔයා නිදහස් වෙන්න. ඔයාට දැන් ඉඳන් මේ දේ තේරුම් ගත්තොත් මේ මං වගේ hina වෙලා ඔයාට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ ඔයා ඉස්සරහට යනකොට වටේ ඉඳන් බුරන හැම වල්බල්ලෙක් එක්කම රණ්ඩු වෙන්න ගියොත් එහෙම ඔයාට ඔයාගේ ගමන යන්න බැරි වෙනවා. ඔයාට රණ්ඩු වෙවි තමයි ඉන්න වෙන්නේ. ඉතින් බුරන එක ඇවිල්ලා බල්ලන්ගේ කතිය. මොකද බල්ලෝ බුරන්නේ අඳුරන්නේ නැති මිනිසුන්ටනේ. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතෙත් අපිට වැඩිපුරම කතා හදන්න ප්‍රශ්න දාන්නේ අපිව දන්නේ නැති මිනිස්සු. ඉතින් තමන්ගේ ජීවිතේ ඉදිරියට යනකොට ගොඩාක් ප්‍රශ්න එනවා. ගොඩාක් නිന്ദා අපහාස කියන දේවල් එනවා. සමහර වෙලාවට ජීවිතේ ළඟින්වත් තමන්ට තල්ලුවක් වෙන්න කවුරුවත් නැහැ. තමන්ගේ ජීවිතේ දෙමව්පියෝ, තමන්ගේ සහෝදරයෝ, තමන්ගේ ළඟ හිටපු හැම කෙනාම පවා තමන්ට නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ ජීවිතේ පටන් ගත්ත අඩිය එහෙමම අවසන් වෙන තාක් කල්ම තියෙන්න ඕනේ. ජීවිතය අනිවාර්යයෙන්ම දිනන්න ඕනේ. මොකද ජීවිතය කියන තැනේදී අපි වෙන මිනිස්සුත් එක්ක ඇටැක් කරගෙන ඒ මිනිස්සු කියන දේවල් වලට අපි දුක් වෙවි ඉන්න කිව්වොත් එහෙම අපිට හැමදාම එකම තැන තමයි පල් වෙවි ඉන්න වෙන්නේ. ඉතින් ඒක හින්දා ඔයාගේ ජීවිතේ ඔයා ලස්සනට ඉදිරියට යන්න ඕනේ. ඔයාට අනිවාර්යයෙන් මේක කරන්න පුළුවන්.